අඟල් එකයි කාලයි අඟලේ බටේ තමයි දාලා තියෙනවා. ඉතින් ජොයින් කරලා තියෙන දැන් මේක ගිහිල්ලා ඔය පේන ගහ තමයි ඔය පේන ගහ. මෙන්න මේ ගහ මේ තියෙන්නේ ලීය. ඔන්න ඔක තමයි රවුටරේ තියෙන්නේ අවුට්ඩෝර් රවුටර් එක. ඉතින් මේක එක විදිහකට තියෙන්නේ වහිනකොට එහෙම පහත් වෙනවා සිග්නල් නැති වෙන ලොකු ප්‍රශ්න එනවා. ඒ නිසා බලමු යකඩ බටේ දාලා මේකට විසඳුමක් එක එහෙම හරි කරගන්න පුළුවන් වේද කියලා. ඔන්න දැන් අපි ගහට නැගලා ඉන්නේ. මල්ලිත් ඉන්නේ. මේ බලන්න මේකේ තියෙන ලී. අපි ඉන්න තැන මේ කඳු වලල්ලෙන් වට වෙලා තියෙන්නේ. වටේටම තියෙන කඳු. මේ පල්ලෙහා තමයි ගෙවල් තියෙන්නේ. ඒ නිතන් සිග්නල් අඩුයි. එහෙනම් දැන් අපි බලමු බටේ හයි කළා. මේ විදිහට රවුටරේ හයි කරගත්තා. දැන් රවුටරේ හයි කරලා ඉවරයි. යකඩ බටේකට ගහලා රවුටරේ හයි කරන විදිහට තමයි එකට ගහලා තියෙන්නේ. මේ වගේ බැමි දාලා ප්ලාස්ටික් නූල් වලින් බැමි දාලා තියෙන්නේ. යකඩ බටේ දැම්මා. මෙන්න මේ උසේ තමයි දැන් තියෙන්නේ. තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් චෙක් කරලා. 192.168.8.1 Google බා එකේ ටයිප් කරලා මේකේ router setup එක ඇතුළට යන්න පුළුවන් මේ වගේ. මේ ගියාම මෙතන තියෙනවා RS RQ කියන එක. ඒ කියන්නේ signal quality එක -6 තියෙන එක හොඳට තියෙනවා. ඊළඟට RSRP එක තියෙනවා. කලින් තිබුණේ 100 108 10 වගේනේ තිබුණේ. දැන් තියෙනවා 95ට -95ට අවිලා තියෙන. ඒ කියන්නේ හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේ තමයි signal bar කලින් දෙකයි තිබුණේ. දැන් signal bar තුනක් තියෙනවා. SINR එකත් 16 තියෙනවා. ඒ කියන්නේ කලින් තිබුණට වැඩිය ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා දැන් signal එක. අපි පොඩ්ඩක් ෆෝන් එක පාවිච්චි කරලා router data speed එක එහෙම බලමු අපි පොඩ්ඩක්. කලින්ට වැඩිය ගොඩක් හොඳයි. download speed එක නම් තියෙනවා 28 ගණක්. upload එක තියෙනවා 3.90ක් විතර. කලින් තිබ්බට නම් ගොඩක් හොඳයි.